ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් රුහුණු මහා කතරගම දේවාලයේ සමාජ සත්කාර ඒකකය විසින් දියත් කරන ඔවිසල් සමාජ සත්කාරය කඳ සුරිඳු සරණ යාත්‍රා මේ වන විට මුළු දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මකයි. මෙරට වීදිවල අසරණව කල්ගෙවන සරණක් අවැසි මිනිසුන්ට පිළිසරණක් වීමේ අරමුණ පෙරදැරිවයි එකී සමාජ සත්කාර මෙහෙයුම දියත් කර ඇත්තේ. ඒ ඔස්සේ එකී අසරණ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීම, කොණ්ඩා රැවුල් කැපීම, රෙදිපිලි ලබාදීම, රෝගී තත්ත්වයන් සඳහා ඖෂධ ආදිය ලබාදීම මෙන්ම ඔවුනට ආහාර පාන ලබාදී නැවත සමාජගත කිරීමට අවශ්‍ය පරිසරය සකසාදීම මෙහි අරමුණ වනවා. ගත වූ දින කිහිපය මුළුල්ලේම කතරගම, හම්බන්තොට, ඇඹිලිපිටිය, අම්බලන්තොට ආදී නගර කේන්ද්‍ර කරගනිමින් මෙකී විසල් සමාජ සත්කාරය ක්‍රියාත්මක කරනු අතර හෙට දිනේදී තංගල්ල සහ මාතර යන නගර කේන්ද්‍ර කරගනිමින් කඳ සුරිඳු සරණ යාත්‍රා සමාජ සත්කාරය දියත් කෙරෙනු ඇතේ. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක මේ වටිනා සත්කාරය වෙනුවෙන් නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.